අපේ අර මේ සර් කිව්වා අනුරාස තියරි අඩුවෙන් තමයි උගන්වන්නේ. තියරි කෑලි අඩුයි. කෑලි මැද්දෙන් හලහල යනවා. අපි යන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ අර ගුරුවරු විසින් මතයක් හදනවා මේ අර කෑලි නැහැ කියලා මේ මෙන්න අපේ කෑලි මෙන්න වාගේ ඒවා නැහැ. මං උගන්වලා තියෙන සිලබස් එකේ තියෙන විතරයි. ඉතින් ඉන්න බලන්න මගේ රිසෝස් බුක් එක ඔයාලා දන්නවද රිසෝස් බුක් එක කියලා එකක් තියෙනවා කියලා. පොඩ්ඩක් ඉන්න මම හොයාගෙන ඉන්න. රිසෝස් බුක් එක කියලා එකක් තියෙනවා. මේ තියෙන රිසෝස් බුක් එක. හරිද? මේ තියෙන ෆිසික්ස් රිසෝස් බුක් එක. මේකේ තියෙන ඒවා තමයි මම උගන්වන්නේ. හරිද? මේකේ නැති ඒවා මම උගන්වන්නේ නැහැ. එතකොට මේකේ තියෙන ඒවා ඕනනම් දිගහැරලා බලන්න ඕනේ පාඩමක මේකේ තියෙන ඒවා උගන්වලා ඇත. හරිද? මේක පොඩ්ඩක් අරන් බලන්න හරිද? පොඩ්ඩක් අරන් බලන්න C පීරියන CV සමාන R කියලා සම්බන්ධයක් සාමාන්‍යයෙන් දැන් නේද උඹලා වැඩ කරලා නැද්ද කියලා. C පීරියන CV සමාන R කියලා සම්බන්ධයක් ගොඩාක් වෙලාවට ඔය නෝට් එකේ පාඩම් වල පොත්වල තියෙනවා. මේකෙන් ගණනුත් හදනවා. මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් මේවා අරන් බලන්න ඔය කියන්නේ සාමාන්‍යයෙන් මෙතන මෙහෙමයි ඉතින් අර දැන් පන්තියේ හිටියේ නැත්තම් දන්නේ නැතුව ඇති. සාමාන්‍යයෙන් මෙහෙම එකක් උගන්වනවා. හරිද? බලන්නකෝ මේ ඔහොම එකක් සාමාන්‍යව ටියුට් එකක් එහෙම අරන් බලන්න ඔය ගිය අවුරුද්දේ ගිය පන්තියක. ඒක ටියුට් එකක් එහෙම අරන් බලන්න නෝට් එකක් එහෙම අරන් බලන්න ඒ ඇති හරිද? එහෙම සාමාන්‍යයෙන් උගන්වනවා. එතකොට මේ CP ඍණ CV සමාන R කියන සම්බන්ධයක් තියෙනවා. සර්ගෙමයි ෆ්‍රෙෂ් අය ඇවිල්ලා තින්නේ. සර් කියන්නෙත් නැහැ. මටම කිව්වට මම කියන්නෙත් නැහැ. හරි. උගන්වලා තියෙනවා. උගන්වලා තියෙනවා. හරිද? හරි උගන්වලා තියෙනවා කියන ළමයිනුත් ඉන්නවා සෙට් එකක්. හරි. එතකොට මේ කාරණාව කියන්නේ නිකන් ඔයාලා ඔය ගිය අවුරුද්ද දැන් ඔයාලා සමහරලාට ඒක දන්නේ නැති හින්දා වෙන්නදී. ටික අරන් බලන්න ගොඩාක් ගුරුවරු මේක උගන්වනවා. මම උගන්වලා නැහැ. ගොඩාක් ගුරුවරුගේ නෝට් වල මේවා තියෙනවා. ඒ කියන්නේ මම ගොඩාක් ගුරුවරුන්ගේ නෝට් බලන්නේ නැහැ. ඒ වුණාට මේක සාමාන්‍යයෙන් තියෙනවා. මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ළමයි මේකෙන් මගෙන් ඇවිල්ලා ගිය අවුරුද්දේ ෂේම ශයි වල ප්‍රශ්න අහලා තියෙනවා මේක සම්බන්ධව. ඒතර මම ඇහුවාම ඇයි ඔයා මේක අහන්නේ කියලා ඇහුවාම මේ මෙන්න මෙහෙම කලින් ෂයිගේ නෝට් එකේ තිබුණා කියලා මට කියලා දෙනවා. මේ වගේ දේවල් ගොඩක් නිකමට බලන්න මේ මෞලිකතාවධාරිතා අතර අනුපාත ඊට පස්සේ මේ මෞලිකතාවධාරිතා අනුපාතය සමානයි ගැමා කියන එක නම් තියෙනවා. මේවා හැම ඔය නෝට් වල තිබ්බට මේවා සිලබස් එකේ නෑ හරිද? මම කියන්න හදන්නේ මේ වගේ එක එක පාඩම් අතර මැද්දෙන් මෙන්න මේ වගේ කන්ටෙන්ට් දාලා තියෙනවා. ඒවා සිලබස් එකේ නෑ මේවා සිලබස් එකේ නෑ සිලබස් එකේ රිසෝස් බුක් එක අරන් බලන්න රිසෝස් බුක් එකේ තියෙන ඒවා තමයි සිලබස් එකේ තියෙන්නේ. ඒතකොට මේ දේවල් දැන් ඔය මම මේ ගිය අවුරුද්දේ ගිය ෂයි එකේ එහෙම ළමෙක් අහපු ප්‍රශ්නයක් හින්දා කියන්නේ. මොකද මේ තාපගත විද්‍යාවෙන් මම උගන්වලා ඉවරනාට පස්සේ ළමෙන් මම අහුවා සර් මට ඔයාලා සර් කිව්වේ නෑනේ CP ඍණ CV සමාන R කියලා. කලින් ගියපු සර් කිව්වනේ. කලින් ගියපු කලින් ෂයි එකේ නෝට් එකේ මගේ තියෙනවානේ CP ඍණ CV සමාන R කියලා. සාමාන්‍යයෙන් තියෙනවා. මේවා අදාළ නැත. මං රිවිෂන් එක කරන්නේ හෝ මං මේ පන්තියේ ඕන එකක උගන්වන්නේ ඔයාලට අඩුම එෆර්ට් එකකින් ඒකක් දාගන්න. හරිද? අඩුම එෆර්ට් එකකින් ඒකක් දාගන්න. ඒත් අඩුම එෆර්ට් එකකින් ඒකක් දාගනිද්දී නිකන් අරන් බලන්න ඔය නෝට් නිකන් නිකමට අරන් බලන්න නෝට් අඩුම එෆර්ට් එකකින් ඒකක් දාගන්න මම උගන්වන්නේ. සහ අඩුම එෆර්ට් එකකින් උපරිම ප්‍රතිඵලයකට යන්න. එතකොට මේවා මම කතා කරන්නේ නැත ගේෂයිගේ නෝට් එකේ මම මේවා දීලා නැහැ අනිවාර්යෙන්. ඒ නිසා මේ මම කියන්නේ මම කතා කරන්නේ සිලබස් එකේ තියෙන ප්‍රශ්න එන ඒ අවශ්‍ය පරිමාණය විතරයි. මෙන්න මෙහෙම ඔප්පු කිරීමක් සාමාන්‍යයෙන් පරණ සිලබස් එකේ එහෙම තිබුණා. ඒතර පරණ සිලබස් එකේ මෙහෙම ඒවා තිබිච්ච හින්දා ගොඩක් ගුරුවරුන්ගේ නෝට් වල දිගින් දිගටම මේවා දිගටම තියෙනවා. මේවා අනවශ්‍ය සංකීර්ණතා මේවා ඕනේ නැත. මේවා ඔප්පු කරන්න ඕනෙත් නැත. මොකුත් නැත සිලබස් එකෙත් මේවා නැත. හරිද? ඒකම සිලබස් එකේ මොනවද දෙයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. රිසෝස් බුක් එක ගිහිල්ලා දිගාරගෙන රිසෝස් බුක් එකේ බලන්න මේවා තියෙනවද කියලා. නැත්තම් සිලබස් එක කියන එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒවා තියෙනවද කියලා. මොකද මම මේවා විශේෂයෙන් කියන්නේ දැන් 2027 පන්ති පටන් ගන්න එහෙම යන හින්දා අර සෑහෙන්න අපිට මඩ ගහනවනේ. මේ මඩ ගහන වල ප්‍රධාන පොයින්ට් එක තමයි අපි අඩුවෙන් උගන්වනවා කියන. හරිද? ඒ කියන්නේ මම අඩුවෙන් තමයි උගන්වන්නේ කියනවා. මම උගන්වන්නේ සිලබස් එකේ තියෙන දේවල් රිසෝස් බුක් එක ඕන වෙලාවක අරන් බලන්න. මම ඕනේ පන්තියක් කරන්න පටන් ගන්න කලින් රිසෝස් බුක් එකේ තියෙන ස්කෝප් එක උගන්වන්න. මම දන්න ඔක්කොම දේවල් මම මෙතන උගන්වන්න යන්නේ. මම දන්න ඔක්කොම දේවල් උගන්වන්න කිව්වොත් මේ සිලබස් එක උගන්වන්න බෑනේ. මම සාමාන්‍ය මීට වඩා ලොකු මට්ටමක ඉංජිනේරින්ග් වලදී මම මේ ඉගෙන දිනවනේ. එතකොට ඒ නිසා මම කියන්නේ අනවශ්‍ය රිද්දවල් අවශ්‍ය නැත. මේ වගේ දේවල් නැත. ඒ නිසා මේ මොකද ඔහොම ළමයි ප්‍රශ්න අහනවා CP ඍණ CV සමානයි R කියන එක විතරක් නිකන් දැනගෙන ඉන්න වෙනවා ඔය පරණ ටියුට් වල ගණන් හදාගන්න ඒත් පාස් පේපර්ස් වලට එන්නේ නැහැ. මෙන්න මේ ඔප්පු කිරීම. එහෙම පාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? පාඩම් කරන්න ඕනේ නැහැ ඔප්පු කිරීම.
ෆුල් ෆෝකස් එකෙන් අහන් ඉඳලා අන්තිමට එක සිලබස් එකේ නෑ කිව්වහම කියලා කියනවා. හරි. එතකොට මේ ඒ නිසා මම මේ කියන්නේ මේ මොකද නැත්තම් අර ඔයාලා හැම වෙලාවෙම ඕනෙම සබ්ජෙක්ට් එකක මේ රිසෝස් බුක් එක කියලා එකක් තියෙනවා. ඉන්න බලන්න මගේ රිසෝස් බුක් එක ඔයාලා දන්නවද රිසෝස් බුක් එක කියලා එකක් තියෙනවා කියලා. පොඩ්ඩින් ඉන්න මම හොයාගෙන ඉන්න. රිසෝස් බුක් එක කියලා එකක් තියෙනවා. මේ දෙන්නේ රිසෝස් බුක් එක. හරිද? මේ දෙන්නේ ෆිසික්ස් රිසෝස් බුක් එක. මේකේ තියෙන ඒවා තමයි මම උගන්වන්නේ. හරිද? මේකේ නැති ඒවා මම උගන්වන්නේ නැහැ. එතකොට මේකේ තියෙන ඒවා ඕනනම් දිගහැරලා බලන්න ඕනේ පාඩමක මේකේ තියෙන ඒවා උගන්වලා ඇත. හරිද? තියෙන ඒවා උගන්වලා තියෙනවා මේක ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ නැත්තම් මේ print out එකක් ගන්න පුළුවන් මේ රිසෝස් බුක් එක. හරිද? ෆිසික්ස් සම්පත් පොත. හරිද? මේ ඒ නිසා මේ අර දැන් ඔයාලට මේ ෆිසික්ස් වල තියෙන ප්‍රශ්න ඇතිනේ. කියන්නේ කාටවත් හිතෙන්නේ නැහැ මේක පට්ට ලේසි සබ්ජෙක්ට් එකක් තව ටිකක් තිබ්බනම් හොඳයි කියලා හිතනවද? එහෙම කාටවත් නැහැ. තව දේවල් ටිකක් තිබ්බනම් හොඳයි කියලා හිතන කාටවත්. තව මේ මදි දැන් මේ මදි මේවා දෙයක් නැහැ. තව ගොඩක් කියලා මේ එහෙම හිතනවද? හරිද? එහෙම හිතෙන්නේ නැහැනේ. හරිද? ඒ නිසා මේ මම උගන්වන්නේ අවශ්‍ය දේවල් ටික විතරයි. හරිද? ඒ නිසා මේ අර ළමයි ෆොටෝස් දාලා දෙනවා කලින් ෂේක ඉගෙන ගත්තා කියලා නෝට් එහෙම. ඔය දින නෝට් වල එහෙම ඔය ළමයි දාලා දෙන ෆොටෝස් බලන්නකො. ඉතල කරලා තියෙනවා කියලා. ඉතින් අර මේකයි. මේ මං කියන්නේ අර මම වැඩලා කියලා පෙන්නන්න මං දන්නේම උගන්වන්න යන්නේ නැහැ. ඒ නිසා සිලබස් එකේ තියෙන ටික මං හරියට උගන්වනවා. ඒ නිසා කියන දේවල් ටික විතරක් හරියට කරගත්තාම ඇතිය. ආයෙ වටේ පිටේ රට වටේ තියෙන දේවල් උගන්වන්න ඕන. මම ඔය කියනවා සිලබස් එකේ තියෙන දේවල් ටික උගන්වනවා. හරිද? සිලබස් එකේ තියෙන දේවල් ටික උගන්වනවා හරියට. මේ ඒ කියන්නේ ඔතන ප්‍රශ්නේ තමයි මම කලිනුත් ඔයාලට කිව්වා ෆිසික්ස් වලට වගේම කෙමිස්ට්‍රි වලදී බයෝ වලදී ඔයාලව ඇත්තටම හිතන් ඉන්න එක නෙමෙයි සිලබස් එක කියන්නේ. හරිද? ඔයාලගේ පන්ති ගොඩක් ඉගෙන ගන්න දේවල් නෙමෙයි සිලබස් එක කියන්නේ. විශේෂයෙන්ම බයෝ වල වගේ සබ්ජෙක්ට් වල ගුරුවරයාට හිතෙන දේවල් කියනවා. වටේම උගන්වනවා. මම කාටවත් කිසිම ගුරුවරයෙක්ට මුත් කියනවා නෙමෙයි. මම විතරයි මේව උගන්වන්නේ. මම තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය හොයාගත්තේ. මම අලුත් එකක් දන්නවා. කියලා පෙන්නන්න අනිත් ගුරුවරුන්ගේ නෝට් වල වඩා වැඩිපුර ඒවා දෙනවා. මම මේ කියන්නේ සාමාන්‍ය කට්ටිය කරන දේවල්. හරිද? මම තමයි ආහාර ජීර්ණ පද්ධතිය නම් මම තමයි. මම අලුතෙන් කැලිත් දෙනවා ඔක්කොම. තව මේකේ තියෙන මෙහෙම එන්සයිම් තියෙනවා. මෙහෙම තියෙනවා. අරවා මේවා තියෙනවා. ඔක්කොම තියෙනවා කියලා දෙනවා. ඒ නිසා දැන් මේක බලන් ඉන්න කෙනාට හිතෙනවා අම්මා ඉතින් අර ගුරුවරයාගේ ආහාර ජීර්ණ පද්ධතිය කැලි අඩුයි නේ. මේ ගුරුවරයාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී අකෝ කැලි දෙන්නේ කියලා එහෙම හිතා ගන්නවා. ඒතර ඇත්තට වෙලා තියෙන්නේ මේ ඇත්තම දියන්න ඕනේ නෙමෙයි උගන්වලා දින්නේ අර තමන් වැඩා කියලා පෙන්නන්න එයා වැඩිපුර ආහාර ජීර්ණ පද්ධතියක් උගන්වලා දෙනවා. ඒ නිසා රිසෝස් බුක් එකත් එක්ක බලන්න ඕනේ සබ්ජෙක්ට් එක රිසෝස් බුක් එකත් එක්කම ඉන්න ෆිසික්ස් උනත් කෙමිස්ට්‍රි උනත් මේව අර අනවශ්‍ය රෙද්දවල් අනවශ්‍ය නැත. නැත්තම් නිකන් ඉල්ලම් කරනවා අන්තිමට තියෙන ටික දන්නෙත් නැහැ නැති ටික දන්නෙත් නැහැ රට වටේට ඉගෙන ගන්නවා තියෙන ටික පොයින්ට් එකට දන්නේ නැහැ. මොකද මේ ඔය කතන්දරේ මට මේ ඕනේ මම මේ පාර අපේ මල්ලි ඕලෙවල් කරනවා. ඒ මල්ලි ඕලෙවල් කරද්දී උගෙන් මම අහුවා දැන් කොහොමද 2027 උන් පන්ති ගැන මොකද කියන්නේ අපේ පන්ති ගැන දන්නවද 27 උන් අපේ පන්ති ගැන දන්නවද දන්නේ නැහැ අලුතෙන් එන ඒ වගේ යාළුවෝ ඉන්නේ කියලා අහුවා මම කියනවා ගොඩක් උන් දන්නවා ගොඩක් උන් පන්ති එනවා කියලා කියනවා. එකෙක් දෙන්නෙක් ඇවිල්ලා කියනවා සමහරලාට මේ අපේ අර මේ සර් කිව්වා අනුරාස තියරි අඩුවෙන් තමයි උගන්වන්නේ. තියරි කෑලි අඩුයි. කෑලි මැද්දෙන් හලහල යනවා. අපි යන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ අර ගුරුවරු විසින් මතයක් හදනවා මේ අර කෑලි නැහැ කියලා මේ මෙන්න අපේ කෑලි මෙන්න වාගේ ඒවා නැහැ. මම උගන්වලා තියෙන සිලබස් එකේ තියෙන විතරයි. හරිද? දැන් අනවශ්‍ය කෑලි ඕනේ නැහැ වලට තේරෙනවනේ. හරි කරදරයක් නේ අනවශ්‍ය කෑලි කියන්නේ. හරි. තියෙන කෑලිත් වැඩි වෙලා තියෙද්දි අනවශ්‍ය කෑලි ඕනේ නැහැ. හරි.